මචල්ලා අද අපි ඇවිල්ලා ඉන්නේ බොහොම සුන්දර ලස්සන වටපිටාවක් තියෙන ඔයක් ළඟට. මේක මොකක්ද දන්නවද? මේ තමයි උමාඔය. දැන් අද අපි කරන්න යන්නේ ගමේ රසට හොඳ සී ෆුඩ් එකක් හදන එක. හරිද? ඊට කලින් පොඩ්ඩක් නාන්න ඕනේ. වතුර දැක්කම නාන්න නේද ණය බලන්න. ඔන්න දැන් මේ අර සෙට් එක ගියා මේ කොහෙද? මේකේ සිරිනරමණ්ඩ ගියා. දැන් මම පොඩ්ඩක් නාන්න යන්නේ. යන්න පොඩ්ඩ අමාරුයි මේ. යන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ. එන්න යන්න හොඳ නැහැ මේ. ඔය කියන්නේ මේ හෙට යන්න පොඩ්ඩ යටයි. මේ පේනවනේ. සීතලයි. අපි අර හෙට යන්න පොඩ්ඩක් බලන්න. ඒකේ මේ තැන් වල යට තියෙන එක. දැන් මේ ටික හොඳයි. මේ තියෙන්නේ. ඔන්න දැන් මචං මේ අපිට උයන්න තැනක් හම්බුන්නේ නැහැ තාම. හරිද? දැන් අපි යන්නේ උයන්න තැනක් හොයාගෙන. මේ සෙට් එක දැන් අන්න අරහේ ඉන්නේ. ඉන් ගියා මේ උයන්න තැනක් හොයන්න ඕනේ එක. දැන් කොහෙද දන්නේ ඉන්න අපි යනවා. වැටෙනවා. be careful ඔයාලා આવොත් පරිස්සම් වෙන්න ඕනේ. උයන්න තැනක් හම්බුණා. මේ සෙට් එක දැන් 4 වටින් එන. මෙතන හොඳයි නේ. Padu. Ini kamu deh Ini meter yang. Ini kalau dulu. A few moments later. ඔන්න දැන් අපි ඉපණන් හදලා ඉවරයි. දැන් අපි යමු හාල් ටික සුද්ධ කරගන්න. හොදන්න. දැන් අපි හාල් ටික හොදගන්න. ඔන්න දැන් අපි හාල් එක තියන්න යන්නේ.
හරි. දැන් මේක තැම්බෙනකන් චුට්ටක් වෙලා ඉන්න වෙනවා. 2000 years later. right දැන් අපේ බත හරි. අම්බෝ දනවා. හරියට දැන් අපි හදමු අපි සී ෆුඩ් එක. දැන් අපි මේක චුට්ටක් කාරු ගන්න ඕනේ. ඔන්න අද අපි සී ෆුඩ් එකට ගෙනාවා ඔන්න කකුලුවා. කකුල ගොඩයිනේ. ඔන්න අපේ මං කැමතිම කෑමක් තියෙනවා මේ තියෙන්නේ. කවුද? මොකද්ද? එන්න දැල්ලා. මේ තියන්නේ. මේ කළු කට්ටිය ලික් කරන්නේ. දැන් අපි මේ ටික සුද්ධ කරගමු. මොනනම් උඩ පොත්ත ගැලෙව්වා. කෙලින්ම ගලේ කෑම තමයි යන්නේ. ගල හොඳට හොද ගන්න ඕනේ නැත්නම් ඔව් මචං ඔයාලා මෙහෙ එනවනම් ගල හොඳට හොද ගන්න ඕනේ. හරිද මේ තියෙන්නේ. හොඳට හොද ගන්න. ඕකේ. අපේ චූටි දැල්ලා. දැන් අපි සුද්ධ කරගන්නයි යන්නේ. හරි. වෙන්න මචං ඔය දැල්ලාගේ අර අපි අර කියන්නේ මේ බෝට්ටුව කියලා. මේ තියෙන්නේ බෝට්ටුව. මෙන්න බෝට්ටුව. මේක නිවනේ. ඔන්න දැන් අපි මේ දැල්ලා සුද්ධ කරලා ඉවරයි. මේ ඉන්නේ. දැන් අපි යන්නේ ඉස්ස සුද්ධ කරන්න. මෙන්න ඉස්සෝ. සී ෆුඩ් එකට ඉස්සෝනි. ඔන්න මචං දැන් අපි ඉස්සෝ ටික ඉස්සෝ දැල්ලෝ කකුලෝ ටික මේව කරලා සුද්ධ කරලා ඉවරයි. මේ ඉන්නේ ලස්සනට. දැන් අපි යමු අපේ සී ෆුඩ් එක හදන්න තක්කාලි ලුණු ටික කපලා අපි ඒ ටික කපාගමු කිස් කරලා. යා. Oh shit. Here we go again. දැන් හරිද? දැන් සුදුරුණු අපි හොදනවා. දැන් අපි ඒව කපන්නේ නැහැ. දැන් අපි ඒව තල්ලගමු ඒව ටික. ඔන්නේ ටිකක් තාම. ඔන්න දැන් අපි ලුණු කපනවා. හරි දැන් අපි කපාගමු තක්කාලි ටික. තක්කාලි ටික දෙකයි තියෙන්නේ. තක්කාලි මස් කපගත්තා ලුණු ටික කපගත්තා. ලුණු කටේ ගමු. රයිට් මචං දැන් අපි සී ෆුඩ් එකට ඕනි කුළු බොට් ටික ඔක්කොම නැහැත්ති කරගත්තා. මේ තියෙන්නේ තක්කාලි තියෙනවා. ඊට පස්සේ සුදුලෝණු. ඊට පස්සේ ඉස්සෝ කකුලු. ඊට පස්සේ මේ දැල්ලෝ ලුණු තියෙනවා, කරපිංච තියෙනවා, මිරිස් තියෙනවා, ගම් මිරිස් තියෙනවා. ඊට පස්සේ අබ උළුහාල් තියෙනවා.
රයිට් අපි දැන් සී ෆුඩ් එක හදන්න ඉස්සෙල්ලා අපි මේකේ මිරිස් ටික බැද ගන්න ඕනේ. රයිට් දැන් ඔන්න අපි තෙල් දානවා. තෙල් ටික කොම දැම්මා. රයිට් දැන් අපි දාගමු ඉස්සෙල්ලාම සුදු ලුණු ටික දාගමු. සුදු ලුණු ටික හරි. රයිට් අපි දැන් ගන්නවා ලුණු ටික. මොන දැන් ලුණු ටිකක් දානවා. ඔන්න දැන් ලුණු ටික සුදු ලුණු ටික හොඳට බෙදලා තියෙනවා. ඔන්න අපි දැන් කරපිංච දානවා. ඊට පස්සේ යමු තක්කාලි. 2,000 years later. හරි අපි දැන් ඔන්න මෙන්න මේක දැන් ඔන්න අපි බෙදගත්ත මිරිස් ටික දාමු. කොට දාන්න. ඔකේ. ඔන්න දැන් අපේ සී ෆුඩ් එක හරි. මේ තියෙන්නේ රස පාටට තියෙනවා. අපි අද කෑම එක්ක කන්න යන්නේ එන්න මෙතන. ඔන්න අපේ සී ෆුඩ් එක හරි. අපේ බත් එක හරි. මේ තියෙන මෙතන හොද ගන්න එක හොඳට. ඔන්න හරි. දැන් අපේ බත් එක දාගමු මේ ගල උඩට. රයිට් දැන් ඔන්න අපි සී ෆුඩ් එක සී ෆුඩ් ඔන්න දාන්න යන්නේ. එල්ලෝ පොඩ දානවා. ඔන්න දැන් අපේ සී ෆුඩ් එක හරි. ඔන්න දැන් අපේ සෙට් එක වින්නා මල පෙරේතේ කන්න බලාගෙන. ඉන්න වේ තියෙන්නේ සී ෆුඩ් එක. දැන් අපේ දැම්මා. අකුලුව පොඩ්ඩක් දැම්මා. ඕ දනවා දැන් අපි කාලා බලමු. ඔ මේ දැල්ලු. රබර් එක වගේ. දනවා. Nice. රයිට් මචං. අපි දැන් බත් එක්ක ආවේ තියෙන්නේ. දැන් ඉස්සලා නෑවනේ දැන් ආයේ මේ සෙට් එකට නාන්න ඕනේ. දැන් ආයේ. දැන් අපි ආයේ මේ දෙන්නේ. දැන් ආයේ මෙතන ලීගා ගහ යට බලනවා. ඔන්න මචං අපි දැන් දෙවෙනි පාරක් නාගත්තා. අර ඉන්න අපි සෙට් එක. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයත් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ විනෝද වීම අද දවස් ඇතුළත සියල්ල අවසానයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේම තැනක ආයත් අපි හම්බෙමු. එහෙනම් අපි ගිහින් එන්න.